කොහොමද ඔයාලට අද මං අරන් ආවේ මෙන්න මේ පුඩින් එක හදාගත්තේ කොහොමද කියලා. මම මේක හදාගත්තේ මාරි බිස්කට් 10කින්. මේක කැරමල් පුඩින් එක වගේම තමයි මාරි බිස්කට් කැරමල් පුඩින් එකක්. හරිම රසයි. බලමු අපි මේක කොහොමද හදාගන්නේ කියලා. හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. මේකට ඕනි කරනවා බිත්තර 3ක්. මම මාරි බිස්කට් 10ක් අරන් තිනවා. සීනි ග්‍රෑම් 100යි. කිරි මිලිලීටර් 250යි. වැනිලා තේ හැන්දක් මම එකතු කරනවා. මේක හදාගන්න ඉස්සෙල්ලාම අපි බෙන්ඩර් එකේ තමයි මම මේක හදාගන්නේ. බිස්කට් ටික මේ වගේ කඩලා බෙන්ඩර් එකට දාගන්න ඕනි. මෙතන බිස්කට් 10ක් තියෙනවා. මේකට මම බිත්තර 3ක් එකතු කරනවා. දැන් මම මේකට ලුණු ඩිංගක් එකතු කරනවා. ඒ වගේම වැනිලා තේ හැන්දකුත් දාගන්නවා. කිරි මිලිලීටර් 250ක් මම මේ වෙලාවේ එකතු කරගන්නවා. ඔයාලට පිටි කිරි, ෆ්‍රෙෂ් මිල්ක් එහෙම නැත්නම් පොල් කිරි හරි අරගන්න පුළුවන්. දැන් මම මේකට සීනි ටිකක් දාගන්නවා. දාගෙන ඔක්කොම ටික බෙන්ඩර් කරගන්න ඕනි. ඉතින්සෙල්ලා මාරි බිස්කට් එක රින්ගක් පෙඟෙන්න ඕනි හින්දා මම මේ විදිහට කවලම් කරලා පොඩ්ඩක් වෙලාවක් තියන්න අරිනවා. ඒ අතරතුර මාරි බිස්කට් කැරමල් පුඩින් එක හදාගන්න තැටිය ලෑස්ති කරගන්න ඕනි. තෙල් හරි බටර් හරි ටිකක් දාලා ලෑස්ති කරගන්න. දැන් අපි මේකට කැරමල් එක හදාගන්න ඕනි. මේකට සීනි මේසය හැඳි 4ක් දාලා අඩු ගින්දරේ හැඳි පාවිච්චි කරන්නේ නැතුව මේ විදිහට හදාගන්න. සීනි ටික දී වේගෙන එනකොට තාච්චිය පොඩ්ඩක් කොහොම කරකවලා හදාගන්න. මේකට වතුර පාවිච්චි කරන්නේ නැතුවම හදාගන්න පුළුවන් නම් හොඳයි. වතුර පාවිච්චි කරනවනම් මේ වගේ වෙලාවේ උණු වතුර මේ සෙන්දි 2ක් වගේ දාගන්න. මම නම් වතුර පාවිච්චි කරේ නෑ කැරමල් දෙකට. ඒ වගේ ලස්සන පාටක් එනකොට මම මේ විදිහට තැටියට දාගන්නවා. දැන් බිස්කට් ටිකත් හොඳට පෙඟිලා තියෙන්නේ. මම ඒක එහෙම බෙන්ඩර් කරගත්තා. මේ තියෙන්නේ කෑලි නැති වෙන්න හොඳට බෙන්ඩර් කරගන්න. ඊට පස්සේ මේක අපි කැරමල් එක දාගත්ත තැටියට මේ විදිහට පෙරා ගන්න ඕනි. හරිම ලේසියි, වැඩි වෙලාවක් යන්නේ නැහැ. ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේක. මේක මම අද තඹ ගන්න යන්නේ රයිස් කුකර් එකේ. ඔයාලට ලිපේ හදාගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මේ විදිහට තැටියට මම ඒ ටික දාගත්තා. දැන් මේක හොඳින් වහගන්න ඕනි. මම වහගන්නේ මේ වගේ පියන එකකින් වහලා රයිස් කුකර් එකේ මේ විදිහට තමයි මම මේකට උණු වතුරමයි මම දාගන්නේ. මේ විදිහට වතුර ටිකක් දාලා තැටිය තියලා තඹ ගන්න ඕනි. රයිස් කුකර් එකේ ස්ටීමර් එක තියලා ඒක උඩින් මේ තැටිය තියලා තඹ ගන්න පුළුවන්. ඒත් මම මේ විදිහටයි හදාගන්නේ. දැන් පුඩින් එක හොඳින් තැම්පිලා මේක බාගත්තු ගමන් වෙනත් එකකට මාරු කරන්න යන්න එපා. පුඩින් එක හොඳින් නිවුනට පස්සේ අනිත් පැත්ත හරව ගන්න. දැන් මේක මම අනිත් පැත්ත හරව ගන්න හදන්නේ. බාපු ගම අනිත් පැත්ත හරව ගන්න යන්න එපා. මේ එක දැන් හොඳට නිවිලා මම ෆ්‍රිජ් එකේ දාලා තිබිලා තමයි මේ අනිත් පැත්ත හරව ගන්නේ. එතකොට ලේසියෙන්ම අපිට ලස්සනට ගලව ගන්න පුළුවන්. බලන්න පුඩින් එක ලස්සනම තියෙනවා. කැරමල් එකේ ලස්සන පාටක් ඇවිත් තියෙනවා. ඔයාලත් හදලා බලන්න. විනාඩි 10ක් වගේ වේලාවකින් මන්ට හදාගන්න පුළුවන්. මේක තඹ ගන්න විනාඩි 35ක් වගේ ගියා මට. දැන් මේ විදිහට මම මේක කපා ගන්නවා. ඔයාලත් හදලා බලන්න.
අදලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන් යන්න. මේ වගේ රස කැරමල් පුඩින් එකක් ගෙදර අයටත් හදලා දීලා බලන්න. මේ තියෙන්නේ හරිම රසයි මේක. කැරමල් පුඩින් එක වගේම තමයි. ඔයාලත් හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්න. ගොඩක් ස්තුතියි අපේ වීඩියෝ බැලුවට. ආයෙත් රසවත් වීඩියෝ එකකින් හමු වෙමු.